ඇස් දෙක පේන මිනිස්සු මොනහරි ප්‍රශ්නයක් ගාව නතර වෙලා ඉඳද්දි ඇස් දෙක පේන මිනිස්සු ජීවිතේ අත්හරින්න කාරණා දහසක් හොයද්දී එවැනි පසුබිමක මේ වගේ වෙල්නස් සෙන්ටර් එකක් කරන්න සඳුන්ට බය හිතුනේ නැද්ද? කරන්න දෙයක් නැතුව හිත ඉන්නකොට සීවිදි නසා ගන්න හිත ඉන්නකොට දවසක් හදිසියෙම මට තේරුණා මගේ ඇඟිලි තුඩු ගොඩක් සංවේදී වෙලා. ඔය ඇස් එක්ක මේ තෙරපි කරන අනිත් අයත් ඔවුනුත් දෘශ්‍යාබාධ තිබෙන ලෝකයේ දකින්න අපොහොසත්ව සිටින නමුත් හිත හයිය මිනිස්සු. මගේ සෝෂල් මීඩියා වලට ඉන්නෙත් ඇස්පෙනීම අඩු අවුරුදු 18ක තරුණ ළමයෙක්. මේ රටේ ඉඳගෙන ධෛර්යවන්ත සටනක් කරන සඳුන් වගේ ධෛර්යවන්ත මිනිස්සු ඔයාටත් මටත් විශාල අභියෝගයක්. යකඩ හේතු by Dr. Philip Neri, Sri Lanka Insurance Life බලගැන්වීමක්. ඇස් දෙක පේන මිනිස්සු ලේසියෙන් ජීවිතය අත්හරිද්දි ඇස් දෙක පේන මිනිස්සු උත්තරයක් ජීවිතේ හොයනවා වෙනුවට ජීවිතේ හැමදාම තියෙන මොනහරි ප්‍රශ්නයක් ගාව නතර වෙලා ඉඳද්දි ඇස් දෙකම පේන මිනිස්සු ජීවිතේ සටන් කරන්න කාරණාවක් හොයනවා වෙනුවට ජීවිතේ අත්හරින්න කාරණා දහසක් හොයද්දී මම අද ආවා වස්කඩුවේ ඊටාම ධෛර්යවන්ත ඇස් දෙක නොපෙනුනත් ඊටාම විශාල තද යකඩ හදවතක් තියෙන ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයෙක් හොයාගෙන. ඔහුගේ කතාවේ ලස්සන ඇවිල්ලා ඔහුගේ ඇස් දෙක නොපෙනෙනවා වගේම ඔහු තවත් ඇස් නොපෙනෙන කණ්ඩායමක් එක්ක එකතු වෙලා ජීවිතේ ප්‍රශ්න හැලහැප්පී ගැටලු අභියෝග ගාව ඇස් දෙක පේන මිනිස්සු නතර වෙද්දී ඔහු නතර වෙන්නේ නැතුව විශාල ජීවිත සටනක් කරනවා. අපි ඇවිල්ලා ඉන්නේ වස්කඩුවේ අතිනත වෙල්නස් සෙන්ටර්හි හිමිකරු සඳුන් හමුවෙන්. සඳුන් මට ඉතාම ගෞරවයක් ඔයාව හමුවේ. ජීවිතේ සමහර වෙලාවට කලලයිට් වල අත් දෙක හොඳට වැඩ කරන ඇස් දෙක හොඳට පේන මිනිස්සු බොරුවට හිඟා කනවා. සමහර වෙලාවට මට මගේ රට ගැන මෙවැනි මිනිස්සු දකිනකොට දුකක් ඇති වෙනවා කලකිරීමක්. නමුත් ඔයා වගේ ගොඩාක් ධෛර්යවන්ත කෙනෙක් දකිනකොට මට ලොකු ධෛර්යයක් එනවා. මම පොඩි ප්‍රශ්නයක් අහන ආසයි සඳුන් ඉස්සල්ලාම. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා ඇස් නොපෙනෙන අය වෙනත් ව්‍යාපාර කරනවා. සීනි සම්බෝල හදනවා, වෙනත් නිෂ්පාදන හදනවා, බෙඩ් ෂීට් හදනවා, හඳුන් කූරු හදනවා. නමුත් වෙළඳාමේදී සේවයක් සපයද්දී පාරිභෝගිකයා දකින්න තියෙනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් අපිට හිතෙනවා එවැනි පසුබිමක මේ වගේ වෙල්නස් සෙන්ටර් එකක් කරන්න සඳුන්ට බය හිතුනේ නැද්ද? ඒක විශාල අභියෝගයක් කියලා හිතුනේ නැද්ද? ඇත්තටම අභියෝගයක්. නමුත් ජීවිතේම අභියෝගයක් වෙලා තිබ්බ මට ඒ අභියෝගය වෙලාවකට හිතුණා මොකක්ද කියලා. මට ඕනුනේ මට චැලෙන්ජ් කරන්න. ඉතින් මම ඒක අභියෝගයක් හැටියට බාර අරගෙන පෙනුන් නැති වුණත් මගේ අවුරුදු 13ක තෙරපි ජීවිතයේ අත්දැකීම් පාවිච්චි කරලා තනියම තැනක් පටන් ගන්න අදිෂ්ඨාන කරගත්තා. ඊට පස්සේ මගේ දන්න මම වගේම දෘශ්‍යාබාධිත තරුණ අය හොයාගෙන ඒ අයව හොඳට මනා පුහුණුවක් ලැබලා දීලා ඒ අයවත් කොහොම හරි ඉන්න තැනින් අඩියක් හරි උඩට ගන්න තමයි මම දැනට මේක පටන් අරගෙන තියෙන්නේ. ගොඩාක් සතුටුයි. එතකොට ඔය ඇස් එක්ක මේ තෙරපි කරන අනිත් අයත් ඔවුනුත් දෘශ්‍යාබාධ තිබෙන ලෝකයේ දකින්න අපොහොසත්ව සිටින නමුත් හිත හයිය මිනිස්සු. ඔව් විශේෂයෙන්ම මෙතන තෙරපි වලට මම ගන්නේ දෘශ්‍යාබාධිත තරුණ ළමයි. මොකද මම තරුණ කාලේ මං සීදීවි නසා ගන්න අනන්ත හිතලා තියෙනවා ඇස් දෙකේ පෙනීම නැති වෙද්දී දිනෙන් දින. ඉතින් වාසනාවකට මට ඒ හිටපු තත්ත්වෙන් ගොඩ එන්න අවස්ථාව ලැබුණා. මට අවශ්‍ය වෙන්නේ දැන් ඒ මම හිටපු තත්ත්වෙම දැනට තරුණ වයසේ ගත කරන මානසික පීඩනයෙන් ආතතියෙන් පෙළෙන ඇස් පේන්නේ නැති තරුණ ළමයි තෙරපි වරුන් හැටියට අරගෙන එයාලට මගේ දෑත දිගු කරලා ඉන්න තැනින් කොහොම හරි අඩියක් හරි උඩට අරගෙන ජීවිත එයාලගේ සාර්ථක කරගන්න ලැබුණොත්. අනිත් එක ડોක්ටර් මෙතන තියෙන විශේෂත්වය මගේ සෝෂල් මීඩියා වලට ඉන්නෙත් ඇස්පෙනීම අඩු අවුරුදු 18ක තරුණ ළමයෙක්. එයාට මම බාර දීලා තියෙන ඒ ටික බලා ගන්න. ඒ වගේම මම අපි දෙනවා පොඩි සිහිවටනයක් මේ තෙරපි එකෙන් පස්සේ. මට බලන්න පුළුවන්ද මේ සිහිවටනේ? පුළුවන් ડોක්ටර්. මේක අපි හදන්නේ ડોක්ටර්
කොකනට් ෂෙල් කීටක් එකක් මේක පොල් කට්ටෙන් හදන්නේ අපිට මේක සපයන තරුණ ධෛර්යවන්ත තරුණයා වඩු කාර්මිකයෙක් ඔහුගේ දනහිස අනතුරකින් අනිත් පැත්තට තමයි නැවෙන්නේ. ඔහුගේ බිරිඳ රෝද පුටුව පාවිච්චි කරනවා. එයාලට අවුරුදු 2ක පමණ පොඩි දරුවෙක් ඉන්නවා. ඉතින් ධෛර්යමත් පවුලක්. එයාලට අමතර ආදායමක් ගන්න මම මේක හදලා තියෙනවා. අපි නොමිලේ අපේ තෙරපි වලින් පස්සේ විදේශිකින්ට මේක සිහිවටනයක් හැටියට මතක සටහන හැටියට ලබලා දෙනවා. ඉතාම අනර්ගයි. නැවත වතාවක් කියන්න කැමති S2 පේන මම ඇතුළු S2 පේන සියලුම මනුෂ්‍යයන්ට S2 පේන මිනිස්සු ලේසියෙන්ම ජීවිතය අතහරින්න උත්සාහ කරද්දී S2 පේන තරුණ තරුණියන් ඔවුන්ගේ ජීවිතේ මේ රට අතහැරලා දාලා යන්න උත්සාහ කරද්දී මේ රටේ ඉඳගෙන ධෛර්යවන්ත සටනක් කරන සඳුන් වගේ ධෛර්යවන්ත මිනිස්සු ඔයාටත් මටත් විශාල අභියෝගයක්. සඳුන්ට මෙහෙ ගොඩාක් විදේශිකයන් තෙරපි වලට එනවා කියලා කිව්වා. ඔවුන් මොකක්ද තෙරපි එක ගත්තට පස්සේ ඔවුන් මොනවද සඳුන්ට කියන්නේ? ඇත්තටම ගොඩක් අය පුදුම වෙනවා. මොකද ඇස් පේන්නේ නැතුව කොහොමද මේක කරන්න කියලා අහනවා. අපිට ගොඩක් කැමැත්තෙන්ම ඒගොල්ලෝගේ කැමැත්තෙන්ම වීඩියෝ ක්ලිප්ස් ෆීඩ්බැක් හැටියට ලබලා දීලා යන තින ගොඩක් ආසාවෙන්. ඉතින් ගොඩක් යුරෝපීය ජාතිකයන් හරිම පුදුමයි. ඒගොල්ලෝ සමහර අය ડોක්ටර් දැනගෙනම එනවා. මේ ඇස් පේන්නේ නැති අය කරන තෙරපි එකට ගොඩාක් ආස කරන යුරෝපීය ජාතිකයෝ ඉන්නවා. එයාට හොඳ අවබෝධයක් තියෙනවා. ඇත්තටම අපිවත් Google එකේ ගොඩක් අය එහෙමම තමයි සර්ච් කරලා තියෙන්නේ. අපි බැලුවා හොයලා ඇස් පේන්නේ නැති අය කරන මසාජ් සෙන්ටර් කියලා හොයලා බලලා තියෙනවා. එතකොට තමයි අපිට ඇවිත් ඉන්නේ. සමහර අය අපේ රෙකමෙන්ඩේෂන් කවුරු හරි යාලගේ හිතවත් අය දුන්නම එහෙම එන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් පුදුම වෙනවා. ඒගොල්ලෝ සන්තෝෂ වෙනවා. මම මේ කරගෙන යන ව්‍යාපාරය සම්බන්ධව එයා හරි ආසයි. නැවත ලංකාවට පැමිණියොත් අනිවාර්යෙන් මෙතෙන්ට එනවා. එයාලගේ යාළුවෝ එනවා නම් ඒගොල්ලෝ දැනුවත් කරනවා. අපේ විස්තර ඔක්කොම අරගෙන එයාලා ඇත්තටම ලොකු සහයෝගයක් දෙනවා. මොකද ඒගොල්ලොන්ට ඕන ඒගොල්ලෝ ගෙවන මුදලට හරියන සාධාරණ සේවාවක් අපෙන් ලබා ගන්න. මොකද අපේ ඇඟිලි තුඩු ඉතාම සංවේදී. ඇත්තටම මම මේ වෘත්තිය තෝරගත්තෙත් මම ගෙදර කල්පනා කර කර ඉන්නකොට මං අත් දෙක එකට පිරිමදින පුරුද්දක් තිබුණා. කරන්න දෙයක් නැතුව හිත ඉන්නකොට සීවිදි නසා ගන්න හිත ඉන්නකොට දවසක් හදිසියෙම මට තේරුණා මගේ ඇඟිලි තුඩු ගොඩක් සංවේදී වෙලා. මොකද අම්මා මට කෑම එක බෙදලා දුන්නම අම්මට අල්ලන්න පුළුවන් පරිප්පු මට අල්ලන්න බෑ. ඒව මට රසනේ වැඩි. මට තේරුණා හදිස්සියම මේ ඇඟිලි තුඩු ගොඩක් සංවේදී සෙන්සිටිව් කියලා. එතකොට මම බැලුවේ ඇස් පේන අය ඇඟිලි පාවිච්චි කරලා අත පාවිච්චි කරලා ලියනවා ලස්සන මූර්ති අඹනවා චිත්‍ර අඳිනවා. මට මොකක්ද කරන්න පුළුවන්? ජීවිතේ ගොඩ යන්න මේ ඇඟිලි තුඩු වලින්. ඉතින් මම ඊට පස්සේ හිතුවේ තෙරපි ඉගෙන ගත්තොත් මට සමාජයටත් දෙයක් කරලා මටත් රැකෙන්න යමක් කරගන්න පුළුවන් වෙයි කියලා. එතනින් තමයි ඇත්තටම මම තෙරපි වලට යොමු වුනේ. සංවේදී ඇඟිලි තුඩු මට උදව් කරා ඒකට. ඇත්තටම පිට රටය කියන්නේ සාමාන්‍ය තෙරපිවරුන්ට වඩා දෘශ්‍යාබාධිත අය, ස්පේන් නැති අය එයාලගේ බොඩි එක හොඳටම රීඩ් කරනවා කියලා. මොකද එයාලගේ අපේ ඇඟිලි තුඩු තමයි තෙරපි එකේදී අපිට ගයිඩ් කරන්නේ. ඒ බොඩි එක රීඩ් කරනවා හොඳටම ටෙන්ෂන් තියෙන තැන්, නොට්ස් තියෙන තැන් හොඳට මේ ඇඟිලි තුඩු වල තේරෙන නිසා හොඳ 100% මම වගකීමෙන් කියනවා හොඳ සේවාවක් අපි ළඟට එන විදේශිකයින්ට විතරක් නෙවෙයි ලංකාවේ අය ආවත් අපිට ඒක දෙන්න පුළුවන්. අපි ලංකාවයට ඇත්තටම ෆෝකස් කරේ නැහැ. නමුත් අපිට තියෙන අභියෝගයක් තියෙනවා. මොකද ඕප් සීසන් එකේදී ඉතින් අපි ඒ අභියෝගයත් අපේ ටීම් එකත් එක්ක එකතු වෙලා කොහොම හරි ජය ගන්න ප්ලෑන් කරලා තියෙන්නේ. අනිත් එක මට මෙතන තව ඔපචුනිටිස් කිහිපයක් මම නිර්මාණය කරන්න හිතන් ඉන්නවා. හියරින් ඉම්පෙයර්ඩ් අයට විශේෂයෙන්ම අපිට සහයෝගය දෙන්න පුළුවන් ක්ලීනින් පැත්තෙන් මේ සෙන්ටර් එක. ඊට පස්සේ ෆිසිකල් ඩිසේබල් කෙනෙක් වීල් චෙයාර් එක ඉන්නවා නම් එයාට කම්පියුටර් දැනුම කතා කරන්න පුළුවන් නම් හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඇත්තටම එයාට අවශ්‍ය පහසුකම් ටික සලසලා මෙතන ඒ වගේ කෙනෙක්ට අපිට බුකින්ස් ගන්න කම්පියුටර් ගේ ඩේටා ටික තියාගන්න ඒ වගේ අවස්ථාවක් උදා රැකියා අවස්ථාවක් හදන්නත් මම බලාපොරොත්තු වෙනවා. සඳුන් දැන් මෙච්චර දුර ඇවිල්ලා ජීවිතේ ඊළඟ සිහිනය ඊළඟට ජීවිතේ මොකක්ද සඳුන් දැකලා තියෙන හීනේ? අත්‍තරම ඩොක්ටර් මම දැනට මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ දැනට වස්කඩුව විතරයි අපිට තියෙන අතිනත වෙල්නස්. මේක බ්‍රෑන්ඩ් නේම් එකක් කරලා මිනිස්සු අතරට විදේශිකයින් අතරට විශේෂයෙන්ම මට ඕන මේ ශ්‍රී ලාංකීය නාමය අපි වගේ ධෛර්යමත් මිනිස්සු පිරිසක් ලෝකෙට අරන් ගියා කියලා මේ ව්‍යාපාරය මම නැති වුණත් මම මැරිලා ගියත් තව අවුරුදු 100ක් 150ක් 200ක් හරි අපේ සමාජයේ ආබාධිතයි කියලා ගෙවල් වල මුළු ගැන්විලා ඉන්න සමාජයෙන් ආබාධිතයි පාරේ දැක්කොත් රුපියල් 20ක් 30ක් දීලා තේක් දීලා යන සමාජයක් තියෙන දැනුම අඩුයි. මම සමාජයට දොස් කියනවා නෙවෙයි. අපි ඒ දැනුමත් තව වැඩි කරන ගම සමාජයේ තියෙන මේ රටේ නම මුළු ලෝකෙටම අරන් යන්න තමයි කල්පනාව.
ලංකාව තින ටරිසම් සෝන්ස් ෆෝකස් කරලා ඉදිරියේදී අතිනත වෙල්නස් බ්‍රාන්චස් මේක නෙට්වර්ක් එකක් චේන් එකක් හදන්න ඊට පස්සේ අන්තිමට මේ අහිංසක ධෛර්යමත් ළමයි තරම් අඩුම ගාන එක රටකට හරි ලංකාවෙන් එපිට යන්න බලාපොරොත්තු වෙනවා අඩුම ගාන ඉන්දියාවට මාලදීමට බැරිමුණුත් යුරෝපයට පුළුවන් වුණොත් මුළු ලෝකෙ වටේම amazing. එතකොට මම එනකොට දැක්කා මේ දැන් අතිනත වෙල්නස් සෙන්ටර් එක තියෙන තැනට ඉදිරියෙන් තවත් හිස් ඉඩමක කන්ස්ට්‍රක්ෂන් කටයුතු යනවා. ඒ මොකක්ද ඒ? ඔව් ඩොක්ටර් අපි ගිය මාසේ තමයි ඒක මිලදී ගත්තේ. ඇත්තටම මගේ බලාපොරොත්තුව එතන තව කබානස් 3ක් ඉදි කරලා විදේශිකයින්ට අවශ්‍ය වුණොත් නවාතැන් පහසුකම් දෙන්න. මොකද දවසට දෙකට නවතින්න හොයන අය ඉන්නවා හොටෙල්ස් වලට වඩා අඩුවට. ඉතින් එතනත් හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා. ඊට වඩා මගේ ફોකස් එක එතනත් අපි ඒ තුනෙත් මසාජ් කරන්න පටන් අරගෙන තව අපේ ගෙදර අවස්ථාවක් නැතුව ඉන්න ළමයි කිහිප දෙනෙක් පුරුදු කරලා අරගෙන එතකොට මට එතනත් මසාජ් කරන්න දෙන්න පුළුවන්. සඳුන් ඇස් පේන ඔයාටයි මටයි ජීවිතයට පාඩම් 3ක් උගන්වනවා. පළවෙනි පාඩම තමයි පේන ප්‍රශ්නය දිහා බලන්නේ නැතුව, පේන ප්‍රශ්නය ගාව නතර වෙන්නේ නැතුව දුරින් තියෙන ඔයාගේ විශාල හීනය දිහාම බලාගෙන ඉන්න. අපි ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ පේන ප්‍රශ්නය දිහා බලන්න. පේන ප්‍රශ්නය ගැන කෙඳිරි ගහන්න. පේන ප්‍රශ්නය ගාව නතර වෙන්න. සඳුන් අපිට කියලා දෙනවා පේන ප්‍රශ්නයට එහා තියෙන විශාල හීනය කෙරෙහි ඔයාගේ අවධානය යොමු කරන්න. ඊළඟ අභියෝගය එහෙමත් නැත්තම් ඊළඟ ඉගැන්වීම සඳුන් අපිට දෙන අත්හරින්න දහසක් කාරණා මැද්දේ සටන් කරන්න කාරණාවක් හොයන්න. අපි හැමදාම අවුරුදු 70ක් පුරාවට අපි දේශපාලඥයන්ට බනිනවා. අපි සමහර වෙලාවට සමාජයේ අක්‍රමිකතාවලට බනිනවා. ඒවා වැරදි නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් අත්හරින්න දහසක් කාරණා හොයන්න නැතුව දාබර ශ්‍රී ලාංකිකයන් සටන් කරන්න කාරණාවක් හොයන්න. තුන්වෙනි කාරණාව තමයි ප්‍රශ්නය වෙනුවට උත්තරම හොයන මානසිකත්වයක් ඔයයි මායි ඇති කරගන්න ඕන. සඳුන් අපි හැමෝටම විශාල අභියෝගයක්. සඳුන් අපි හැමෝටම විශාල ධෛර්යයක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයා කියන්නේ ඉතාම ධෛර්යවන්ත මිනිසෙක් කියලා ලෝකයට රෝල් මොඩල් කරන, ලෝකයට පෙන්වන ඉතාම අනර්ග කේස් එකක්. සඳුන් අපිට ගොඩාක් සතුටුයි ඔයාව හම්බ වෙන්න ලැබිච්ච එක ගැන. ඒ වගේම මම ඉල්ලනවා ඔබ මෙවැනි ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයන්ගේ කතාවන්, මේ කතාව ඔබේ සමාජ මාධ්‍යවල, සඳුන් කිව්වා සඳුන්ට ඔෆ් සීසන් විදේශිකයන් එන්නේ නැති දවස්වල ඔවුන් යම් අභියෝගයක් යනවා කියලා ඔබ සඳුන්ගේ කතාව ඔබේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරලා මෙවැනි ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයන්ට තවත් නැගිටින්න උදව් කරන්න. බොහොම ස්තුතියි සඳුන්. අපි ගොඩාක් සන්තෝෂ වෙනවා ඔයාව හම්බ වෙන ලැබිච්ච එක ගැන. ඒ වගේම ඔයාට අපි කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා. මේ වෙළඳ සන්නාමය ලෝකෙට අරගෙන යන්න අපිත් උදව් කරනවා. ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.